හායි යාළුවනේ ඔබ ඔබේ ආදරණීය පූසා ගැන හරීම ආදරෙන් බලාගන්නවාටි නේද? ඒත් ඔබ දන්නවද ඔබේ පූසාට බල්ලන්ට හැදෙන ජලබීතිකා රෝගය හැදෙන්න පුළුවන් කියලා? ඔව්, මේ රෝගය බල්ලන්ට විතරක් නෙමෙයි පූසන්ටත් භයානකයි. අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ජලබීතිකාව ගැන. ඒ තමයි රේබිස්. මොකක්ද මේ රෝගය? ඒක හැදෙන්නේ කොහොමද? වළක්වන්නේ කොහොමද? රෝගය හැදුනොත් කරන්නේනේ මොනවද? ඔක්කොම අපි හොයලා බලමු. ඉතින් එන්න මේ පිළිබඳව දැනගනිමු. ජලබීතිකාව යනු මොකක්ද? ජලබීතිකාව හෙවත් රේබිස් යනු රේබිස් වෛරසය නිසා හැදෙන මාරාන්තික රෝගයක්. මේක සතුන්ට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් හැදෙන්න පුළුවන්. ඒක තමයි මේ රෝගය ගැන බය වෙන්න ඕන හේතුව. රෝගය හැදෙන්නේ කොහොමද? බොහෝ වෙලාවට රෝගී සතෙකුගේ බල්ලෙක්, පූසෙක් හෝ වවුලෙක් වගේ ගෙලබිඳීමෙන් මේ වෛරසය බෝ වෙනවා. උදාහරණයකට ඔබේ පූසා එළියට ගිහින් රෝගී බල්ලෙක් එක්ක හැප්පුණොත් ඒකෙන් රේබිස් හැදෙන්න පුළුවන්. ජලබීතිකාවේ රෝග ලක්ෂණ මොනවද? රේබිස් රෝගය හැදුනාම ඔබේ පූසාගේ හැසිරීම වෙනස් වෙනවා. උදාහරණයකට හිපිරැටිය භයානක ඕනෑවට වඩා ආක්‍රමණශීලී වීම, ජලයට හෝ ආලෝකයට බයවීම, උගුරේ ආහාර හිරවීම හෝ ගිලින්න බැරිවීම වාගේ රෝග ලක්ෂණ දැක ගන්න පුළුවන්. මෙම රෝගය කොපමණ බරපතලද? රේබිස් රෝගය හැදුනාව අවාසනාවකට බෑත් නැහැ. ඒ නිසා රෝගය හැදෙන්න කලින් වළක්වා ගැනීම තමයි හොඳම දේ. ජලබීතිකා රෝගයේ බලපෑම හා ඉතිහාසය. ජලබීතිකාව ලෝකය පුරාම බලපාන රෝගයක්. WHO එකට අනුව හැම වසරකම ලෝකයේ මිනිසුන් 59,000කට අධිකව රේබිස් නිසා මිය යනවා. ශ්‍රී ලංකාවෙත් මේ රෝගය ගැන දැනුවත් වෙලා ඉන්න ඕන, මොකද අපේ රටේ බල්ලන් හා පූසන් ගොඩක් එළිය යනවා. ශ්‍රී ලංකාවේ රේබිස් බල්ලන්ගෙන් බෝ වෙනවා වැඩි. ඒත් පූසන් පැත් හැදෙනවා. ඒ නිසා ඔබේ පූසා ගෙදර එළියට යනවා නම් රෝගය ගැන හිතන්නම වෙනවා. රේබිස් ඉතිහාසය. රේබිස් රෝගය ගැන ලුවී පාස්චර් විද්‍යාඥයා 19 වන සියවසේදී එන්නතක් හොයාගත්තා. ඒ එන්නත තමයි අදටත් භාවිතා වෙන්නේ. දැන් අපි කතා කරමු රේබිස් රෝගය වැළැක්වීම ගැන. ඔබේ පූසා ජලබීතිකාවෙන් බේරගන්න ඕන නම් මේ ටිප්ස් ටික බලන්න. අංක 1 එන්නත් කිරීම. ඔබේ පූසාට වයස මාස 3-4 විතර වෙනකොට රේබිස් එන්නත් ලබා දෙන්න. ඊට පස්සේ වාර්ෂිකව බූස්ටර් එන්නත් ගන්න. අංක 2 පූසා ගෙදර තබා ගැනීම. ඔබේ පූසා එළියට යනවා නම් රෝගී සතුන් එක්ක හැප්පෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගෙදර ඇතුලේ හිටියත් ආරක්ෂිත බැල්කනි එකක් හරි ඉන්න ඉඩ දෙන්න. අංක 3 පරිස්සමින් බලා ගැනීම. ඔබේ පූසා එළියට ගියාම බල්ලන් හෝ වනසතුන් එක්ක ගැටෙන්න ඉඩ තියෙනවාද කියලා බලන්න. අංක 4 සනිපාරක්ෂාව. ඔබේ පූසාව ගෙදර ඇතුලේ තියාගන්නවා නම් රෝගය බෝවෙන ඉඩකඩ අඩුයි. වැදගත් කරුණ. ඔබත් ඔබේ පූසා එක්ක ගනුදෙනු කරනකොට එයාට රෝග ලක්ෂණ තියෙනවද කියලා බලන්න. එහෙම ඇතිනම් ග්ලව්ස් දාලා හරි පරිස්සමෙන් හසුරවන්න. රෝගය හැදුනොත් කරන්නේ මොනවද? අවාසනාවකට ඔබේ පූසාට ජලබීතිකාව හැදුනොත් ඉක්මනින්ම ක්‍රියා කරන්න ඕන. පළමුව රෝග ලක්ෂණ දැක්ක ගමන් පශු වෛද්‍යවරයෙකුට යන්න. එයාලා රෝගය තහවුරු කරලා ඊළඟ පියවර ගැන උපදෙස් දෙයි. වෙනව ඔබේ පූසා වෙනත් සතුන්ගෙන් වෙන් කරන්න, මොකද මේ රෝගය බෝ වෙන්න ඉඩ තියෙනවා. ඔබට ආරක්ෂා වෙන්න. රේබිස් මිනිස්සුන්ට හැදෙන්න පුළුවන්. ඔබේ පූසා ඔබව හපලා තියනවා නම් වහාම රෝහලකට යන්න. රේබිස් එන්නත ලබා ගන්න පුළුවන්. වැදගත්, රේබිස් රෝගය හැදුනාව බේත් නැහැ. ඒ නිසා වළක්වා ගැනීම තමයි හොඳම දේ. ඉතින් යාළුවනේ ජලබීතිකාව ගැන ඔබට ටිකක් හිතට ගන්න තොරතුරු ලැබුණ ඇති. ඔබේ ආදරණීය පූසා ආරක්ෂා කරගන්න එන්නත් කිරීම, ගෙදර තබා ගැනීම, ඒ වගේම රෝග ලක්ෂණ ගැන හොඳින් හඳුනා ගැනීම තමයි හොඳම විදිහ. ඔබේ පූසා ආරක්ෂිතව තියාගන්න, එයාට ලස්සන ජීවිතයක් දෙන්න. මේ වගේ තවත් තොරතුරු ඕන නම් අපේ channel එක subscribe කරලා, like එකක් දාලා, කමෙන්ට් එකකින් ඔබේ අදහසත් කියන්න.
ඔබේ පූසා ගැන රසවත් කතාවක් තියෙනවා නම් ඒකත් ෂෙයාර් කරන්න. එහෙනම් ආයෙත් හමුවෙමු. ජයනේවා!